ඇත්තටම අපි අද කතා කරන්නේ මේ විවිධාකාර අද සමාජයේ ගොඩක් අසනීප තත්ත්වවලින් පීඩා විඳින්නා වූ විවිධාකාර රෝගීන් ගැන ඔබට දැනුවත් කරන්නයි. ඉතින් විශේෂයෙන්ම අපි කොරියාව සහ මේ ආශ්‍රිත විදේශයන්හි අපේ ලාංකිකයින් විවිධාකාර රැකියාව සඳහා ගිහිල්ලා ඒගොල්ලොන්ට ඒ රැකියාව කරන අතරතුර විවිධාකාර රෝගවලට භාජනය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි අපි අද කතා කරන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් කොහොමද ඒගොල්ලොන්ගේ රෝග ටික සුවපත් කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඒතර විශේෂයෙන්ම දැන් අද ඉන්නා වූ රෝගීන්ගෙන් ඒගොල්ලොන්ට වැඩිපුර අපේ තරුණ පරපුර අපේ කොල්ලෝ ටික ගිහිල්ලා වැඩිපුර මස් මාළු මේ දේවල් තමයි අනුභව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා ටිකක් සාපේක්ෂව අපේ ලාංකිකයන්ට ටිකක් හුරුමදි නිසා ඒගොල්ලෝ ગેස්ට්‍රයිටිස් රෝගය, ඒකට අක්මාවාසිත දුර්වලතා සහ මලබද්ධය, කොලෙස්ටරෝල් ගති, ඒ වගේම හෘද රෝග, මේ වගේ ආතරයිටිස්, අර්සස්, ඒ වගේ විවිධාකාර රෝග ගණනාවකට නැඹුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් වලට අවශ්‍ය ඖෂධ අපි නිෂ්පාදනය කළා ඒව බෝතලෙන් සපයන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ පීඩා විඳින රෝග ගණනාවකට අපට අපි ඖෂධ නිෂ්පාදනය කළා තියෙනවා. ඒ ඔබට අරගෙන භාවිතා කරන්න පුළුවන් පහසුකම අපේ ජීව බල යොදමැදිරිපත් එක්ක සමගාමීව ඔබට ඔබ විශේෂයෙන්ම අපිට කතා කරන්නා වූ විවිධාකාර රෝගීන් WhatsApp මාර්ගයෙන් සහ විවිධාකාර විදිහට කතා කරන්නා රෝගීන්ගෙන් අපි බලපුවාම අපිට පේන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රෝගීන්ට විශේෂයෙන්ම හේතු වෙලා තියෙන්නේ මේ වැඩිපුර මස් අනුභවය සහ ඒ වගේ නොගැලපෙන ආහාර භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙන එක ගැන. ඉතින් ඒ නිසා මේ හැම පැත්තටම අදාළ කරලා තමයි අපි ඖෂධ භාවිතා කරලා අපි ඖෂධ මේ විදිහට හදලා සූදානම් කරලා තියෙන්නේ. මේ ඖෂධ ටික හරියට නිවැරදිව භාවිතා කරගත්තාම ඔබට ඔබගේ තියෙන රෝගී තත්ත්වය ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය, මලබද්ධය, අර්සස්, කොලෙස්ටරෝල් ගති, හෘදයේ දුර්වලතා සහ සෙම ඇදුම වගේ විවිධාකාර රෝග ගණනාවක් ඔබට මේ දී වැඩි රෝගී තත්ත්වය, ඒ වගේ රෝග ගණනාවක් ඔබට හොද කරගන්න පුළුවන් ඖෂධ ගණනාවක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මේ රෝගීන් මට විශාල වශයෙන් රෝගීන් කතා කරන සියලු දෙනා කතා කරපුවා මේ රෝගියාට අදාළ විදිහට බෙහෙත් අපි සූදානම් කරලා යවනවා. ඉතින් මේ යවන රෝගීන් බෙහෙත් ටික පිළිවෙලට කරගත්තාම කෙටි කාලයක් තුළ ලෙඩ ටික සුවපත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ ඔබ පීඩා විඳින්නා වූ ඒ රෝගීන් උදෙසා බොහොම සරලව භාවිතා කරන්න පුළුවන් ඖෂධ ගණනාවක් අපි හදලා තියෙනවා. ඒ ටික අරගෙන ඔබගේ නිරෝගීතාවය ඇති කරගන්න පුළුවන් බව ඇත්තටම සතුටින් මතක් කර සිටිනවා. ඇත්තටම ඔබ මොන රැකියාවක නිරත වෙලා හිටියත් ඔබ රැකියාව කරන ගමන් තමයි ඔබට මේ බෙහෙත් ඖෂධ භාවිතා කරගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ රැකියාව කරන ගමන් ඔබට පහසුවෙන් භාවිතා කරගන්න පුළුවන් විදිහට තමයි ඖෂධ අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ ඖෂධ ටික භාවිතා කරගත්තාම ඔබ රැකියාවත් කරගන්න පුළුවන්. ලෙඩ ටිකෙන් ටික කෙටි කාලයක් තුළ හොද කරගන්න පුළුවන් හැකියාව මේ ඖෂධ වලින් තියෙනවා කියන එක වගේම ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තටම මේ අපි මේ හදලා තියෙන මේ කුඩු එකක්, මේක කුඩු එකෙන් පැකට් එකෙන් ප්‍රමාණයක් හැන්දක් විතර වගේ ප්‍රමාණයක් උණු වතුරට දාලා විනාඩි 10ක් විතර වහලා තියලා මේ පැන් ටික මිශ්‍ර කරලා මේ කුඩු වර්ගෙත් එක්ක මේ ගුලි වර්ග දෙකත් එක්ක උදේට රැට වගේ කැමට ඉස්සලා බොන්න පුළුවන්. ඊට අමතරව තව මේ කුඩු එකක් තියෙනවා මේ චූර්ණ මේකත් මේ පැනින් තෙත් කරලා ගුලි වගේ හදලා මේ ගුලි වර්ග දෙකත් එක්ක උදේට රැට කැමට පස්සේ වගේ බොන්න පුළුවන්. ඒ වගේම මේ දවල් කැමට ඉස්සලා හෝ පහසු වෙලාවක මේ බඩ සුද්ධ වෙන්න අවශ්‍ය එකත් එක්ක මේ ගුලි මේ චූර්ණ වර්ග දෙක මේ පැනින් මිශ්‍ර කරලා බොන්න පුළුවන්. ඒ වගේම දවල් කැමට පස්සෙත් මේ වගේ මේ චූර්ණ වර්ග දෙකත් එක්ක ගුලි වර්ග දෙක බොන්න පුළුවන්. මේ එකක් කියලා කියන්න බෑ. මේ බෙහෙත් ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ සමහර අයට. මේක දෙකක් බොද්දි මේ තියෙන අපහසුතාවය වල ඒ ලෙඩේ තත්ත්වය බලලා අපිත් එක්ක රෝගීන් WhatsApp මාර්ගයෙන් සායම කතා කරපුවා මේකට අදාළ විදිහට අපි තමයි බෙහෙත් නිර්ණය කරන්නේ. ඒ අනුව ලෙඩේ තත්ත්වය බලලා ඒකට අදාළ විදිහට බෙහෙත් ටික භාවිත කරපුවම කෙටි කාලයක් තුළ හොද කරගන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රතිශක්ති පානය කියලා කියන්නේ තේ වෙනුවට වගේ බොන්න තියෙන එක මේ තෙල් එක වගේ කොළුයි ගන්න තියෙනවා. තව අපිට භාවිත කරගන්න පුළුවන් මේ තව අපහසුතාව හන්දි කැක්කුම් ඒ වගේ දේවල් අපහසුතාවයේ සියලු දේවල් තියෙනවා නම් ඒ ඔක්කොටම අදාළ කරලා මේ අපි භාවිත කරන ජීව බල සම්දිතල කියන එක මේක අපිට ගන්න දෙන්න පුළුවන් රෝගීන් නිසා මේක අපි භාවිත කරන්න දෙනවා ගන්න දෙනවා. ඒ තියෙන අමාරුකම් ඔක්කොම ටික අඩු වෙලා යනවා. විශේෂයෙන්ම ලිංගික ප්‍රාණිකත්වය සහ ඒ වගේ විවිධාකාර රෝග ගණනාවක් සුවපත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේක. මේක ඇත්තටම ආතරයිටිස් සංසභාග දනහිසිලු වේදනා සන්ධි රෝග කෙන්ඩ පෙරලීම් තැලීම් මස්පිඩු වේදනා උලුක් වීම ලිංගික දුර්වලතා තුවාල දාඩිය විබිලේ වාත රෝග ලියුකේමියා පිළිකා හිරිවාත දියුම් කුෂ්ඨ රෝග ගෙඩිය වගේ සහ පිළිකා රෝගීන් වගේ සහ ඇඟවත වේදනා සහ සියල්ලට භාවිතා කරන්න පුළුවන් පණ නැති අවයවයන් ඒ කියන්නේ දුර්වල ශක්තිය තියෙන ඒ කියන්නේ පණ මේ ස්නායු දුර්වලතාවය තියෙනවා නම් ඒ දුර්වලතාවය හදන්න පුළුවන් ප්‍රබල ඖෂධයක් තමයි මේකට විශේෂයෙන්ම දේවදාර මුරුංගා මුල් හිඟා
අරත්තල අතිවිඩයන් එතකොට බේත් තෙන්ඩු මුල් කටුකරෝෂණ බිම් කොහොඹ රත් හඳුන් තල තෙල් ඒ වගේ නියම ප්‍රමිතියට අදාළව තමයි අපි මේ බෙහෙත් නිෂ්පාදනය කරන්නේ. මේවා හරියට භාවිතා කරපුවාම ඕනම දෙයකට ඒ රෝගීතාවය සුවපත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට දැනුම් කරන්න පුළුවන් අපි දුරකථන අංක අපි සඳහන් කරලා තියෙනවා. ඒ දුරකථන අංක ඔස්සේ ඔබ මේ බෙහෙත් ටික භාවිතා කරගත්තාම අපිට කතා කරලා WhatsApp මගින් ඔබට අවශ්‍ය අපහසුතාව ටික කියපුවා අපි ඒකට අදාළ විදිහට බෙහෙත් ටික නිර්ණය කරනවා. ඒ ටික ඔබට ලබාගෙන ඔබට කෙටි කාලයක් තුළ ඒ රෝගී තත්ත්ව සුවපත් කරගන්න පුළුවන්. හොඳයි, ඊට පස්සේ ආයුබෝවන්.